අද පුතා අපි 11 ශ්‍රේණියේ විභාගයට යන දූ දරුවන් සඳහා පොඩි වෙලාවක් ඒ කියන්නේ පැය දෙකකට වඩා අඩු කාලයකදී විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. මේක විශේෂ සම්මන්ත්‍රණයක්. ඒ හින්දා වෙනදා වගේ පවත්වන පන්තියක් නොවේ. ඒ වගේම මේ වැඩමුළුවේ පොඩි වෙලාවක් මම නිවැරදිව ඉගෙනීමේ ක්‍රම පිළිබඳව පැහැදිලි කරන අතර මගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ තවත් ප්‍රවීණ දේශකවරයෙක් ලංකාවේ සුප්‍රසිද්ධ දේශකවරයෙක් ඔහුගේ ප්‍රෝග්‍රෑම් එකකුත් මෙතනින් පසුව පැය භාගයක වගේ කාලයක් පැවැත්වෙනවා. මේ දෙකේම ප්‍රධානම පරමාර්ථය තමයි තව මාස 6කින් පමණ සාමාන්‍ය පෙළ විභාගයට යන දූ දරුවන් සඳහා වැදගත් වැඩසටහනක්. මොකද ඒ අය සඳහා නිවැරදි වැඩපිළිවෙලක් තිබුණ නැතොත් මේ ඉදිරි කාලය තුළ එයාලගේ කාල කළමනාකරණය ප්‍රශ්න පත්‍ර පිළිතුරු ලිවීම කොහොමද විභාගෙදී මේ වගේ කාලෙකදී හැසිරෙන්න ඕනි දේවල් මොනවද කළ යුතු වැඩපිළිවෙල ඒ නිසා හැම දෙයක් පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක සංවිධානය කරලා තියෙන්නේ. ගොඩාක් දරුවන්ට මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන්න අපහසුකමක් තියෙනවා. මොකද මේ වෙලාවට සමහර નિયમિત පන්ති පැවැත්වෙනවා. ඒ නිසා අපි මේක පටිගත කරනවා. ඒ හින්දා රෙකෝඩින් එක බලලා යාන්න පුළුවන් මේකෙන් යම් දෙයක් තමන්ගේ ජීවිතයට විභාගයට එකතු කරගන්න. පුතේ පාඩම් කරන්න යනකොට ගොඩාක් දෙනාට ඇතිවන මූලික ගැටලු කීපයක් මම මේකෙදි සාකච්ඡා කරනවා. මොකද හේතුව මාස 6ක් තව විභාගයට තියෙනවා. ඔයා දන්නවද මේ මාස 6 කියන්නේ ඔයාගේ ජීවිතේ තීරණාත්මක මාස 6ක්. මොකද මේ මාස 6ට පුළුවන් ඔයා තව අවුරුදු 50ක් විතර ඔයාගේ වයස දැන් අවුරුදු අපි හිතමු 17යි කියලා. අපි 50ක් එකතු කරාම 67යි. එතකොට තව අවුරුදු 50ක් ඔයා ජීවත් වෙන්නේ මොන විදිහටද? ඔයා සැප සම්පත් විඳින්නේ මොන විදිහටද? ඔයාගේ දරුමල්ලන් ජීවත් වෙන්නේ මොන විදිහටද? ඔයා ජීවත් වෙන්නේ මොන රටේද? ඔයා ගමන් කරන වාහනේ මොකක්ද? ඔයා කන බින කෑම බීම මොනවද? ඒ සියල්ලම තීරණය කරන්න පුළුවන් මේ මාස 7 තුළ, මේ මාස 6 තුළ. ඒ නිසා මේ මාස 6න් පුළුවන් ඔයාගේ ජීවිතේ සමහරට වෙන්න තිබිච්ච මහා විනාශයක්, වෙන්න තිබිච්ච මහා අපරාධයක්, වෙන්න තිබිච්ච මහා ගැටලු සහගත ප්‍රශ්න සහගත දේවල් ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා සමහර අයගේ මේ වගේ වැඩපිළිවෙළවල් වලින් දෙන සමහර අපේ වචන ඒගොල්ලගේ ජීවිතවල හැරවුම් ලක්ෂ වෙන්න පුළුවන්. සමහරට අද දවසේ මම මේ කරන ප්‍රෝග්‍රෑම් එක නිසා යම් කිසි කෙනෙකුගේ වැඩපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල වෙනස් වීම නිසා යාළගේ ජීවිත ඉරණම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේක සාවධානව අහන් ඉන්න. මේකේ print out එකක් ඔයාලට පුළුවන් අරගෙන පාඩම් කරන පොත් මේසෙ ළඟ මේක අලෝ ගන්න. ගොඩක් දුරට ළමයින්ගේ තියෙනවා පාඩම් කිරීමේ ක්‍රම. කියන පොත අරගෙන පුතේ මේ පොත දිගාරලා ඒක දිහා බලාගෙන ඉන්න. සමහර අය පොත දිගාරලා ඔහොම පාඩම් කරගෙන ඉන්න ගමන් පොඩි කම්මැලි ගතියක් ආපු ගමන් යනවා ඇඳට. ඇඳේ ඉඳන් පොත දිගාරගෙන පාඩම් කරනවා. මේක තමන්ට නිකන් හිත හදා ගන්න හොඳයි තමන් පාඩම් කළා කියලා. නැත්නම් තමන් දිහා බලා ඉන්න කෙනෙකුට හිත හදා ගන්න හොඳයි. ළමයා පාඩම් කරනවා. මහා විදියට බහැලා පාඩම් කරනවා. විභාගෙ ගොඩ දාගනී කියලා. මේකෙන් එහෙම ලොකු ප්‍රගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා පාඩම් කරන්න ඕනි නිවැරදි ක්‍රමවේදය තමයි ඔයාලඟ තියෙන්න ඕනි half sheet බණ්ඩලයක්. කොළ ටිකක් තියෙන්න ඕනි. හැම වෙලේම පාඩම් කරනවා කියන පුතේ ලියමින් පාඩම් කරන්න. කටු වැඩ කොළවල ලියමින් පාඩම් කිරීම තමයි ඊටාම සාර්ථක ක්‍රමය. ඒ නිසා මම පළවෙනියටම දාලා තියෙනවා කටු වැඩ කොළවල ලියමින් පාඩම් කිරීම. එතෙන්දී තමන් කැමති කොළ වර්ගය. සමහර කොළ තියෙන ඔය සුදු පාට නෙවෙයි පුතා කහ පාට වගේ කොළ జాතියක්. අර කෑම හිමොතන්න දෙන්නේ පත්තල කඩදාසි. මම නම් හරි ආසයි ඒ කොළවල ලියන්න. මොකද පුතේ ඒ කොළේ නිකන් තින්ත උරන ගතියක් තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඊටාම අඩු මුදලකට කෑම පාර්සල් ඔතන පත්තර කඩදාහි වල තියෙන සුදු පාටට print වෙලා නැති
ඒ කියන්නේ පත්තර කඩදාසි හදන කොළ පේපර් කොළ අපි මේකට කියන්නේ නිවුස් print එක. ඒ පේපර් print කඩදාසි ගන්න පුළුවන් ඉතින් අඩු මුදලට. ඒ වගේ එකක් රුපියල් 200ක් වගේ දීලා ඒ කඩදාසි ටිකක් ගෙනාට පස්සේ ඔයාලට සතියකට දෙකකට ඇති. ඒ නිසා කටුවැඩ කොළවල ලියමින් පාඩම් කිරීම. ඒ වගේම Taman කැමැතිම කොළ වර්ගය හා පෑන් වර්ගය භාවිතා කරන්න. සමහර පෑන් තියෙන පුතේ ලියනකොට ටිකක් අතට හරි අපහසුයි. එහෙම අපහසුවක් දරාගෙන වැඩක් කරන්න යන්න එපා. ඒ වැඩේ අසාර්ථකයි. ඒ කියන්නේ Taman පාඩම් කරන්න යනකොට මේ වැඩේට හැම පැත්තෙම පරිසරයෙන්, ඔයාගේ කායික පැත්තෙන්, ඔයාගේ මානසික පැත්තෙන් ඒකට හොඳ ප්‍රවණතාවයක් ලැබුණ නැත්නම් Tamanට මේක මගදී නවත්තලා දාන්න හිතෙනවා. ඒ නිසා සමහර පෑන් වර්ග තියෙනවා ජෙල් පෑන්. හරි ලේසි ලියන්න එහෙම ගියාම අතර කිසි අපහසුාවක් නැහැ. ඒ නිසා Taman කැමැතිම කොළ වර්ගය පෑන් වර්ගයේ භාවිතා කිරීම ඉතාම වැදගත්. කටුවැඩ කොළ ටික ලියලා විසි කරන්න එපා පුතේ. බණ්ඩලයක් විදිහට එකතු කරන්න. වෙනම ෆයිල් එකක් දාලා එකතු කරන්න. ඔයා බලන්න ඔයා දවසකට කටුවැඩ කීයක් ඉවර කරනවද? ඒ වගේම කටුවැඩ කොළ මාසෙකට කොච්චර ඉවර වෙනවද? එහෙම කොළ ටික එකතු වෙන ඔයා හිතනකො මාස 6ක් විතර යනකොට මේ වගේ ලොකු බණ්ඩලයක් තිබුණා කියන්නේ තමාටම මාර තෘප්තියක් ඇති කරන්න පුළුවන්. මම වැඩ කරන කෙනෙක්. අන්න ඒ ගොඩට එකතු වෙන්න පුතේ. හරිද? ඒ නිසා අවසන් වන කටුවැඩ කොළ හා පෑන් එකතු කර ඒවා නෙත ගැටනසේ ඒවා තබා ඒ දෙස බලා සිතට ශක්තිය එකතු කර ගන්න. මේ හැම දෙයක්ම අපේ හිතනේ කරන්නේ. ඔයාට දිගට පාඩම් කරන්න හිත දෙන්නේ. මේක මගදී නවත්තලා දාලා මේක කඩාකප්පල් කරන්නත් අයිඩියා ඉන්නම ඔයාටමයි. ඔයාගේ සිත. ඒ නිසා විභාගේ පාස් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න අම්මා තාත්තටවත් ගුරුවරයෙකුටවත් බෑ. ඔයාගේ සිතවිල්ල. ඔයාට හොඳ සිතවිල්ලක් පහළ වෙලා නෑ. මම දැන් වැඩ කරන්න ඕනි කාලය. මෙච්චර පුංචි කාලයක් තියෙන්නේ. ඔයාටම දකින්න පුළුවන් නම් ඔයාගේ අනාගතේ. ඔයාට මේ විදිහට විභාගේ අසමත් වුණොත් වෙන ප්‍රශ්න ටික ඔයාට නැවිලා පේනවා නම් ඔයාට සිතවිල්ලක් පහළ වෙනවා. මොනවා කිව්වත් මම වැඩ කරන්න ඕනි කියලා. අන්නේ ශක්තිය අරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයා මේ විදිහට වැඩ කරලා. ඒ නිසා ඒක ඉතාම වැදගත් වෙනවා. දැන් ඔයාලට එනවා සයන්ස් වල පුතේ වැදගත් දේවල්. ඕම්ගේ නියමය, ආකිමිඩිස් නියමය. ඒ වගේම තාමනවද නිව්ටන්ගේ නියම. ප්‍රවේගය කියන්නේ මොකක්ද? ත්වරණය කියන්නේ මොකක්ද? මන්දනය කියන්නේ මොකක්ද? දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද? වගේ පාඩම් කරන්න යනකොට ඔයාලට හම්බෙනවා කටපාඩම් කරන්න ඕනි දේවල් ටිකක්. ඒවා ලියන්න. ලියලා පොඩි කඩදාසි කෑල්ල ලියලා පාඩම් කරන පොත් මේසෙ ඉස්සර අලව ගන්න. සමහරවිට තමන් පාඩම් කරන මේසෙට ඉටිකොලයක් දාලා ඉටිකොලේ යටින් තියන්න. එතකොට තමන්ගේ නෙත හොඳට ගැටෙනවා. ඒව නිතරම බලන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පොතක පිටකවරයක් දානකොට පිටකවරයක අර වගේ මතක තියාගන්න ඕනි දේවල් ටික පිටකවරය අස්සර දාන්න. මාස දෙකක් ගිහිල්ලා මතක තියාගත්තාම මේව අයින් කරලා අලුත් ඒවා එකට ඇතුළත් කරන්න. එතකොට මහන්සියකින් තොරව නිකම් පොත යන ගම මේ වගේ පිටකවරේ දිහා බල ඔයාට මොනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. බස් එකේ යන ගම, විවේක කාලේ ඉන්න ගම, පාසලේදී ඔෆ් පීරියඩ් එකක් આવොත් ඒ පිටකවරේ තියෙන්නේ තමන්ට මතක තියාගන්න පුළුවන්. ඊළඟට තව වැදගත් දෙයක් තමයි පුතේ මේ වගේ කාඩ්බෝඩ් අරගෙන ඒ කාඩ්බෝඩ් වල හැමදාම ඔයා ගෙදරින් යනකොට මේ වගේ චූටි කාඩ්බෝඩ් පහක් විතර අරගෙන හැමදාම ගෙදරින් එළියට යනකොට රෑ පාඩම් කරපු දේවල් වලින් පුංචි ෂෝට් නෝට් එකක් හදාගන්න. හදාගෙන කාඩ්බෝඩ් වල ලියා ගන්න. ඒක ලියාගෙන සාක්කුවේ දාගන්න. ඒක දාගෙන ගමන් මෙහෙම බලන්න පුළුවන්. ඔයා ලියාගත්තා වේගය කියන්නේ මොකක්ද? ප්‍රවේගය කියන්නේ මොකක්ද? ඒ ටික ලියාගෙන ආවනම් ඒ ටික බලලා හවසට ගෙදර යන ගමන් මේ ටික බලලි වල විසි කරනවා. එදා දවසේ නිකන් ඉන්න කාලය තුල ඒ වගේ චූටි කාඩ් වල ලියාගත්ත දේවල් ඔයාලට බලන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් අමතර කාලයක් මිඩංගු නොකර වැදගත් දේවල් නිකන් යන්නේන ගමන් ගුරුවරෙක් ගිහිල්ලා තව ගුරුවරෙක් එන පීරියඩ් එකකදී ඒ පුංචි වෙලාවක් තුල දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒවා ඊටාම වැදගත්. ඒ නිසා අමතක වන සුළු කරුණු විශාල කොළවල ලොකු අකුරෙන් ලියා බිත්ති ඇලවීම පොත්වලට කවර යොදා ඒවායේද අමතක වන සුළු කරුණු සටහන් කිරීම කුඩා කාඩ් වල ලියලා රැගෙන යාම
ඒවා නිරීක්ෂණය කිරීමට කාලයක් වෙන් කිරීම මෙම ක්‍රමය අසීමිතව පාඩම් කරන්න. ඒ වගේම පුතේ ඔයා පාඩම් කරන පොත් මේසය හරියට නිස්කලංක වෙන්න ඕන. ඒකේ පොත් ටික ගොඩ ගහලා තියෙනවා නම් මේ ටික දකින්නකොට ඔළුව රිදෙනවා. ඒ නිසා ඒ පාඩම් කරන පොත් ටික ඔක්කොම වෙනම තියන්න. විද්‍යා පොත් ටික, ගණන් පොත් ටික, ඉංග්‍රීසි පොත් වෙනම තියලා පාඩම් කරන පොත් මේසේ තියෙන්න ඕනේ. වතුර වීදුරුවක් තියෙනවා, පෑන් දෙක තුනක් තියෙනවා, කඩදාස් ටිකක් තියෙනවා. ඔයා පාඩම් කරන වෙලාවේ ඒ පාඩම් කරන පොත විතරක් පොත් මේසේ උඩ තියන්න. එහෙම නැතු ඔක්කොම පොත් ටික පොත් මේසේ උඩ ගොඩ දාලා තියන්න එපා. ඒව වෙනම තියන්න. පාඩම් කරන වෙලාවේ අවශ්‍ය පොත එතෙන්ට ගන්න. ඒක පාඩම් කරලා ඉවරනම ආයෙ ඉතින් තියන්න. වෙන පොතක් ආයෙ ගන්න. ඒක හරි සාර්ථක ක්‍රමයක්. අර පොත් දකින්නකොටම පුතේ ඔළුවෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. මෙච්චර ටිකක් කොහොම බලන්නද? තව තියෙන මාස 6යි. 10 වසරේ පොත් තියෙනවා. 10 වසරේ විද්‍යාව නම් ඒකක 20ක් තියෙනවා. 11 වසරේ ඒකක 16ක් තියෙනවා. ඔය ටික ඔක්කොම බලන්නේ කොහමද? ඉස්කෝලේ පොත් ටික වෙනම තියෙනවා, පෙළ පොත් ටික වෙනම තියෙනවා. මොලේ මේව ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න එපා. එහෙනම් මම මෙතන දැම්ම පාඩම් කරන කාමරයේ පිළිවෙලට සකස් කර තැබීම. ඒ වෙලාවට පාඩම් කරන පොත හැර අනෙක් පොත් මේසේ මත නොතැබීම. ටේබල් ලැම්ප් එකක් වෙනට විශාල එළියක් දෙන බල්බයක් භාවිතා කිරීම. පාඩම් කරන තැන ටේබල් ලැම්ප් එකක් භාවිතා කරන්න එපා පුතේ. ඒකෙන් ලැබෙන්නේ මහද අඳුරක්. හොඳට ආලෝකමත් තියෙන්න ඕනේ. මොකද රෑ පාඩම් කරනකොට ටික කළුවර වැටෙනකොට ඔයාම දන්නේම නැතුව ඔයාට වෙනවා පොඩි නිදිමතක්. හරිද? හොඳ ලයිට් එළියක් තියෙනවා නම් ඔයාට හොඳ S2කට ලැබෙනවා නම් හොඳ දීප්තියක්. ඒතර ඔයාට නිකන් නිදිමත ගතිය පොඩ්ඩක් අඩු වෙලා යනවා. ඒක ඊටාම වැදගත්. තම අදහන ආගමේ ශාස්ත්‍රෝරයාගේ පින්තූරයක් එල්ලා එතුමා ගැන මෙනෙහි කර සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීම. සිතට දිරිදෙන වැකි තියෙන්නේ ඔය. ඒවා දාන්න. දැන් මම නම් පාඩම් කරන කාලේ දිරිදෙන වැකි මොකුත් තිබුණේ නැහැ. මගේ ගෙදර කටුමැටි ගියා. තේරුණාද? අපේ ගෙදර ෆුඩ් බයිසිකලයක් තිබුණේ නැහැ. හැබැයි මම කාර් එකක පින්තූරයක් පත්තරේ තිබුණ ලස්සන කාර් එකක්, ලාන්සර් කාර් එකක්. මේ කාර් එකේ පින්තූරේ මම පාඩම් කරන පොත් මේසේ අලෝකන තිබුණා. මගේ එකම හීනය මගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්. ඒ නිසා කවදාරි මගේ තාත්තට මට මේ වගේ කාර් එකක් ගන්න පුළුවන් නම් ඒක හීනයක් වෙලා තිබුණා. ඒක මතක් කර කර පාඩම් කළා. ඇතිවනකම් පාඩම් කළා. සමහරට ඒ නිසාම ඒ ආසාව නිසාම පාඩම් කරනවා. මම දන්නවා ඉගෙන ගත්තොත් මේ ගේම ගහන්න පුළුවන් කියලා ඔළුවට ආවා. ඒ නිසා ඇත්තටම මේ හීනෙට යන්නම පුළුවන් වුණා අවුරුදු 19 වෙනකොට මට. ඒක මහා ලොකු දෙයක් වුණේ නැහැ. අවුරුදු 40 50 වෙන්න ඕනේ නැහැ. අවුරුදු 19 වෙනකොට ඒ හීනේ සබා කරගන්න පුළුවන් වුණා. ඒව කරන්න පුළුවන්. ඒකම තමන්ගේ අරමුණ කරනවා නම්. ඊළඟට සෑම දිනකම නිින්දට පෙර තමා ඉදින කළ වැඩ කොටස ගැන මෙනෙහි කරන්න. අද ඉස්කෝලේ ගියා. මේ වගේ ගණන් ටිකක් හදුවා. ක්ලාස් එකේදී ඉගෙනුවේ මොලේ පිළිබඳව පාඩම. ගණන් වලදී ඉගෙනුවේ ෆයිතගරස්ගේ ප්‍රමේය. ඉතිහාසය ඉගෙනුවේ මෙන්න මේ ටික නිදා ගන්න මොහොතකට පෙර දවසේ ඉගෙනගත්තු දේවල් ටික පොඩ්ඩක් ආයෙ මොලෙන් මෙනෙහි කරන්න. සර්ලා පන්තිට උගන්වනකොට පාවිච්චි කරපු ක්‍රම. ඒ ටික පොඩ්ඩක් මෙනෙහි කරන හැමදාම පුරුද්දක් විදිහට හදා ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මොනවද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ? ඒ ටික පිළිබඳව පොඩ්ඩක් මොලේට ගන්න. ඒක පුතේ වාට පැය ගාණක් නිින්දෙදි පවා ඒක ගැඹුරු මතකට යන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඒ නිසා ඒක ඊටාම වැදගත්. හරිද? සෑම දිනම නිින්දට පෙර තමයි දින සුදු කළ වැඩ කොටස මෙනෙහි කිරීම. ඊළඟට නැගිට ගමන් හෝ නිදාගන්න මොහොතරන් හෙට වැඩ ටික. හෙට මොනවද? හෙට තියෙන මෙන්න මේ ටික තමයි. මේ තමයි ටයිම් ටේබල් එක. මෙන්න හෙට අදාළ කරන පොත් ටික. මෙන්න හෝම්වර්ක් ටික. මෙන්න ගෙන යන්න ඕනි පොත් ටික. ඒ ටික ඔක්කොම උදේ පාන්දර නැගිටලා හොයන්න එපා පුතේ. ඒක මාර අසාර්ථකයි. රැය ටික හදලා පිළිවෙලට කියලා නිදා ගන්න. එතකොට අද දවසේ සැලසුම් ටිකක් හරි, හෙට දවසේ සැලසුම් ටිකක් හරි. ඒ දෙකම කොට දා ගන්න පුළුවන්. රාත්‍රී කාලයේදී පාඩම් කරන්නේ නම් හැකිතරම් ප්‍රමාද වී
අපි තුමු කවුරු කෙනෙක් ඉන්නවා කියලා රෑ පාඩම් කරනවා. රෑ 10 වෙනකන් එයා පාඩම් කරනවා නම් 7ට විතර කන්න එපා. මොකද කාපු ගමන් පුතේ මමත් සයන්ස් කරන්නේ. කාපු ගමන් ඒ කැම ටික ජීර්ණය කරන මොහොතේ එනවා අපට මාර නිදිමතක්. එහෙම නිදිමතක් ආවහම ඒ නිදිමත නැති කරගන්න සෑහෙන අමාරුයි. හරි ඒ නිසා නිදිමත එන්නේ නැතුව තියාගන්න. ඒ නිසා Tamanට පුළුවන් Taman රෑ පාඩම් කරනවා නම් 10 වෙනකම් පාඩම් කරනවා නම් 9 වෙනකම් ඉඳලා කන්න. ඒ වගේමයි ඔයා දන්නවා 9ට කෑවොත් 10ට නිදිමත එනවා කියලා. ඒ වෙලාවට වාඩි වෙලා නැතුව නැගිටින්න. නැගිටලා මේ වගේ බෝඩ් එකක් එල්ලගෙන අපි තුමු ගෙදර පොඩි බෝඩ් කැල්ලක් ගහලා බෝඩ් කැල්ලේ චෝක් කැටයකින් ඇඳ ඔයාලට පාඩම් කරන්න පුළුවන්. එතකොට හිටගෙන බුදිය ගන්න බෑනේ. නිදිමත හැදෙන වෙලාව Taman දන්නවනේ Tamanට නිදි කිරාගෙන වැටෙන තරම් පට්ට නිදිමතක් එනවනම් Taman කරන්න ඕනේ ඒ නිදිමත එන ටයිම් එක පහු කරගන්න හිටගෙන පාඩම් කරන්න. ඒ වෙලාවට බෝඩ් එකේ අඳින්න, හાર્ට් එක අඳින්න, කොටස් ටික නම් කරන්න, ගණිත ප්‍රමේයයක් කරන්න, එහෙම නැත්නම් නිර්මාණ ගානක් කරන්න. ඒ ගාන කරනකොට පාගේ නිදිමත පොඩි වෙලාවකට පහ වෙලා ගියාට පස්සේ ආයෙ පුළුවන් පුටුවට යන්න. අන්න ඒ වගේ සැලසුම් ක්‍රම පාවිච්චි කරන්න. රාත්‍රී කාලයේදී පාඩම් කරන්නේ නම් හැකිතරම් ප්‍රමාද වී රාත්‍රී ආහාර ගන්න. වතුර වීදුවල් ළඟ තබාගෙන පාඩම් කරන මාර වැදගත්. පොඩි නිදිමත ගතියක් වෙනවා නම් චුට්ටක් නැගිටලා මූණ පොඩ්ඩක් හොදගෙන මොකද නිදිමත හැදෙන වේලාවට නිදාගන්න එක නෙවෙයි පුතේ වැදගත්කම. ඒ නිින්ද බිඳලා කොහොම හරි තව පැයක් හරි ඉන්න එක. ඒක තමයි වැදගත් වෙන්නේ. වතුර වීදුරුවල් ළඟ තබාගෙන පාඩම් කිරීම නිදිමත ඇතුව විට නිදිමත නැති කර ගැනීමට වෙහෙසෙනවට වඩා නිදිමත ඇති නොවනසේ පාඩම් කිරීමට වෙහෙසෙන්නේ. ඒකයි මම කිව්වේ නිදිමත හැදෙනවා නම් නිදිමත හැදෙන වෙලාවට තමන් හිතගෙන වැඩ කරන්න. එතකොට ඊටාම වැදගත්. එක් දිනයකට එක් විෂයක් පමණක් පාඩම් කරන්න. ඒක ටයිම් හදා ගන්න. නිකන් විනාඩි පැය භාගය අර ඉස්කෝලේ පීරියඩ් වගේ පැය භාගය එකක් බලනවා තව පැය භාගය තවත් බලනවා එහෙම එපා. එක පාඩම අරගෙන අපි හිතමු ඔයා හිතාගෙන ඉන්නවා අද මානව දේහ ක්‍රියාවලි පාඩම ඉවර කරනවා. එහෙනම් ගන්න ටියුට් එක ලියාගෙන ඒ ටික බලන්න. අන්න එහෙම වැඩ කරන්න. අර පොත් පාඩම් කරනකොට ලියනකොට පුතේ නිදිමත ගතිය ඇති වෙන්නේ නැහැ. ඔයා ගොඩ ඇක්ටිව් නේ ඒ නිසා. ඊළඟට මෙන්න මේ වගේ එක් දිනයකට එක් විෂයක් පමණක් පාඩම් කිරීම අත්‍යවශ්‍ය නම් විෂයන් දෙකක්. රාත්‍රියේ පාඩම් කළ නොහැකි කෙනෙක් ඉන්නවා නම් පාන්දර නැගිටින්න. දැන් සාමාන්‍යයෙන් මම උසස් පෙළට පාඩම් කරන කාලේ පාන්දර 4ට නැගිට්ටා. ඒක එක දිගටම කරගෙන ගියා. දැන් මම උසස් පෙළ කරලත් අවුරුදු 30 ගාණක් වෙනවා. මට තාම පාන්දර 4ට හැරෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක හැමදාම කීයට ගියත් පාන්දර 4 වෙනකොට මම හැරලා ඊට පස්සේ මට ඉතින් හරියට නිින්ද යන්නේ නැහැ. මොකද අර උසස් පෙළ අවුරුද්දක් එකමාරක් විතර උදේ නැගිටලා පාඩම් කරනවා. ඉතින් ඒක හොඳ පුරුද්දක්. පාන්දර 4 නැගිටලා අනිත් මිනිස්සු බුදි. මම 4 නැගිටලා මගේ ජීවිතයේ මේ දවසේ වැඩ කටයුතු වලින් වැඩි කොටසක් මම ඒ වෙනකොට කල් ඉවර 6 වෙනකොට. 4 ඉඳන් 6 වෙනකම් පැය දෙකක් තියෙනවා. ඒ පැය දෙක තුල මම මගේ දවසේ කරන්න ඕනේ වැඩ ටික මම කරලා ඉවරයි. මට තියෙනවා ටියුට් හදන වැඩ, හෑන්ඩ් බිල් ලියන වැඩ, ඒ වැඩ ටික මම උදේ කරනවා. ඊට පස්සේ මම මගේ පන්ති වලට යනවා. ඒ නිසා ඒක ඊටාම කාර්යක්ෂම ක්‍රමයක්. ජංගම දුරකථන භාවිතය, පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීම විභාගයේ අවසන් වන තෙක් සීමා කිරීම නව සම්පූර්ණයෙන්ම නවත්තන්න. ටීවී බලන එක නවත්තලම දාන්න. පරිගණකයට යන එක නවත්තන්න. ඔයාට අත්‍යවශ්‍ය දෙයක් වුණොත් දැන් ළමන්ට ජංගම දුරකථනයේ නැතුම බැරි වෙලා තියෙනවනේ. ඒ මේ සෝෂල් මීඩියා TikTok ඒ මගුල් වලට නෙවෙයි. විෂය කරුණක් හොයාගන්න අවශ්‍ය වෙනකොට ඔයා යන්න. ඔන්ලයින් ක්ලාස් එකක් තියෙන වෙලාවට ඒ ක්ලාස් එකේදී දුරකථනය පාවිච්චි කරන්න. අනිත් හැම වෙලෙම තමාම වාහනයක් දාගන්න නැහැ. මම ෆෝන් එක අල්ලන්නේ නැහැ. මේක මාර මෙවලමක් වෙලා තියෙනවා. සමහරට නැතුවම බැරි වෙලා තියෙනවා. ඒ තමාගේ හිත පාලනය කරගන්න පුළුවන් නම් මේක මං අතහැරලා දානවා අවශ්‍ය දේවල් වලට විතරයි ගන්න කියලා. ඒක යහපත් වැඩක්.
ඊළඟට පාඩම් කිරීමට කම්මැලි වන සෑම විටම එය අතහර දැමීමට නොව පාඩම් කරන ක්‍රමය වෙනස් කරන්න. ඒ කියන්නේ පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන් නිදිමත එනවනම් කම්මැලිකමක් එනවනම් ඇඳට ගිහිල්ලා පාඩම් කරන එක නෙවෙයි. හිටගෙන පාඩම් කරන්න. ඒකයි වෙන්න ඕනේ. ඇඳට යනවා කියන්නේ පුතේ නිකන් පාඩම් නිදිමත තියෙන කෙනාට ස්ලීපින් ටැබ්ලට් එකක් දෙනවා වගේ. ඒ නිසා එහෙම කරන්නේ නැතුව හිටගෙන පාඩම් කරන්න. ඊළඟට දිවා කාලේදී සෑම විටම කොමන ආකාරයකින් පාඩම් කිරීම. හරිද? පන්තියට පටන් ගැනීමට පෙර පන්තියේ වාඩි වී සිට කාලේ පවා පාඩම් කරන්න පුළුවන්. ටීචර් කෙනෙක් එනකම්. ඒ වෙනකම් පාඩම් කරන්න. ඊළඟට බලන්න දිවා කාලයේ හැකි සෑම විටම කුමන හෝ ආකාරයකින් පාඩම් කරන්න. ගුරුවරයෙක් එනකම් පාඩම් කරන්න පුළුවන්. ගුරුවරයෙක් එක පීරියඩ් එකකින් තවත් පීරියඩ් එකට මාරු වෙනකම් පාඩම් කරන්න පුළුවන්. එවැනි වෙලාවල් යොදා ගන්න පාඩම් කරන්න. අනිත් එක තමයි ඔයාලා හොඳට කල්පනා කරන ඉගෙන ගැනීමේ අගය ඔයාලගේ ගමේ, ඔයාගේ පවුලේ, ඔයාලගේ ඥාති ඉගෙනගත්තු අය අද කොහොමද ඉන්නේ? මේ කාලේ මාර දුක් විඳලා හරි අමාරුවෙන් පාසල් ගිහිල්ලා විභාග පාස් කළා. ඒගොල්ලෝ අද ඉන්න තැන ගැන හිතන්න. තමාටත් ඒ මාර්ගේ යන්න ඕනේ. දැන් ඔය සමහර සර්ලා දැන් අපිත් ඒ වැඩේ කරනවා. ඒ ළමෙක් ගත්තොත් ඒ ළමයා පන්ති ඉස්සරහට ගිහිල්ලා කතාවක් කරන්න කියනවා. කතාවක් කරන්න යනකොට ඒ කතාව අහන ළමයාට ලැබෙනවා පොඩි ආත්ම ශක්තිය. හරි. ලබන අවුරුද්දේ ඔයත්ෙන්ට ඇවිල්ලා කතා කරන්නේ මම තමයි. එහෙම හැදෙනවා තමා ගැනම පොඩි ආත්ම ශක්තිය හැදෙන්න පටන් ගන්නවා. අපි කරන්නේ එහෙමයි. සමහරට පාසල් වල දානවා ඒ නමේ ගත්තු ළමයින්ගේ ෆොටෝ දානවා. ඒක හොඳ වැඩක්. ඒ දාන්නේ ඇයි? ඊළඟ අවුරුද්දේ එන ළමයින්ට පොඩි දෙන්නවා. අපි තමයි ඊළඟට මේ වැඩේට යන්න ඕනේ. අර නැත්නම් ඒ නමයක් ගත්තාම ඇත්තද? හොඳයි. ගණන් ගන්න නැතුව ඉන්නෝනේ. ඒතර හිතනන්නේ මේක මහා ලොකු දෙයක් නෙවෙයි මේ කියලා. නමුත් ඒක තමයි වෙන්න ඕනේ. අගය කිරීම ඉතාම වැදගත්. ඉගෙනීමේ අගය මෙනෙහි කිරීම හොඳ ඉගෙනගෙන සමාජයේ ඉහළින් පිළිගත් රැකියාවක් කරන විට ලබාගත හැකි තෘප්තිය මෙනෙහි කිරීම. ආර්ථිකව කොතරම් පොහොසත් වුණත් සතුට ඇත්තේ මානසික පොහොසත් බව ළඟ මෙනෙහි කිරීම. ඊළඟට ඉගෙනීමට ඕනෑකමක් තිබේ නම් ඒ සඳහා බාධාවක් නැති බව සිතීම. සමහර ළමයින්ට ඉගෙන ගන්න යනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා ලයිට් නැහැනේ. AC කරපු කාමරයක් නැහැනේ. මදුරුව මේ කැරකෙනවනේ. ඊයේ රැට කෑවේ පතෝලයි බටු. ඉතින් කොහොමද පාඩම් කරන්නේ? ළමේ ජීවිතේට විභාගයක් ගොඩ යන කෙනෙක් නෙවෙයි. තමා හිතන්න ඕනි Tamanට නැති බැරිකමක් තියෙනවා නම්. නැති බැරිකමක් තියෙනවා නම්. Tamanට ආර්ථික අගහිගකම් තියෙනවා නම්. Tamanට ඉගෙන ගන්න ලොකු බාධාවල් තියෙනවා නම්. ඔයාට ස්වභාව ධර්මයෙන් ලැබෙලා තියෙනවා ලොකු ආශිර්වාදයක්. මොකක්ද ආශිර්වාදය? ඒ තමයි ඉගෙන ගන්න ඔයාට ඕනිමයි කියන ආශිර්වාදය ඔයාට ලැබිලා තියෙනවා. මම දන්නවා පෞද්ගලිකව මට මගේ තාත්තා මම ඉපදෙනකොට මගේ තාත්තට වාහනයක් තිබුණා නම් හොඳ ලස්සන ගෙයක් තිබුණා නම් සමහරට මම විශ්වවිද්‍යාලයට යන එකක් නැහැ. නමුත් මට ඒ වාසනාව ලැබුණේ දිලිඳු පවුලක ඉපදීම තමයි මට ලැබුණු ආශිර්වාදය. ඒ නිසා නිදි මරන්න, මහන්සි වෙන්න, බඩගින්න දැනෙන හැම වෙලේම ඉගෙන ගන්න බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ හින්දා මෙන්න බලන්න. තමාට වඩා ගැටලු තිබී දුක් විඳ දියුණු ශ්‍රේෂ්ඨ චරිත හා මිනිසුන් පිළිබඳව මෙනෙහි කරන්න. ඒ සතිය තුළ පන්ති කරන වැඩ කොටස් එම සතිය තුළම පුනරීක්ෂණය කිරීම. ඔය ගොඩාක් ළමයින්ට තියෙන වැඩේ මොකක්ද දන්න පුතේ? විභාග හරියට කරගන්න බැරි වෙන්නේ වැඩ කල් දානවා. ගොඩාක්ම වැඩ කල් දානවා. දැන් අපි හිතමු ඔයා අද දවසේ ඉස්කෝලේ යන්න බැරුණා කියලා. ඔය නෝට් එක ඔයා ලියා ගන්න ඕනේනේ. ඕක කවුද අදම රෑ ලියන්නේ? යාළුවෙක්ගේ මේ නෝට් එක ඉල්ලගෙන වෙන්නේ නැහනේ. ඒතර ඒක ඊළඟ දවසට කල් දානවා. ඊළඟ දවසේ තව වැඩක් එකතු වෙනවා.
වැඩ කල් දාන එක තමයි ජීවිතේ ගොඩාක් දෙනා කරන මෝඩ වැඩේ. එදිනෙදා වැඩ එදිනෙදා කරනවා කියලා ඔය A9ක් ගත්ත ළමයි ටීවී වල එහෙම කියන්නේ. ලංකාවේ පළවෙනිය දිස්ත්‍රික්ක පළවෙනිය ගත්ත හැම ළමයිම කියනවා ප්ලෑනක් එක්ක වැඩ කළා. හරිද? එදිනෙදා වැඩ එදිනෙදා කළා ඒක තමයි ක්‍රමය. ඔය හැම ළමයිම දන්නා විභාග පාස් වෙන ක්‍රමය. මේ වගේ දේශන ඕනේ නැහැ. ඔයාලා දන්නා විභාග පාස් වෙන කරන්න ඕනේ දේ. කරන්නේ නැති එකනේ. එදිනෙදා වැඩ එදිනෙදා කරා නම්. හරිද? මේ පාස් පේපර් ටික හරියට කළා නම්. සර්ලා දෙන ටියුස් ටික හරියට කළා නම්. ඒ නමයක් ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ අධික බුද්ධියක් තියෙන මහා විශේෂඥ දැනුම තියෙන එහෙම කට්ටියක් තමයි මේ ඒ නමයක් ගන්න. ඒක බොරු කතාවක් පුතේ. හරිද? උත්සාහය තියෙන කැපවීමක් තියෙන ඕන කෙනෙකුට ඒ නමයක් ගන්න පුළුවන්. ඊළඟට හොඳ මිතුරන් ඇසුරු කිරීම ඉතාම වැදගත්. හරිද? පන්ති කට් කරපු මචං. හරිද? අද අපි කොහේ හරි යන්නේ එහෙම බෑ. ඔයාලට ඉගෙන ගන්න ලොකු පිටුවහලක් වෙන යාළුවෝ ඇසුරු කරන්න. යාළුවන්ගෙනුත් වෙන්න ඕනි Tamanගේ ගමනට ආශිර්වාදයක්. එහෙම ඉන්න යාළුවෝ පිරිසක් ඔබට ඉන්නවා නම් ඔබ නිකම්ම ගොඩ යනවා. ඔබ ළඟ ඉන්නේ මෙලෝ වැඩක් නැති, නෝට් එකක් ලියන්නේ නැති, වලටම ඇදලා දාන මහා සෞතුම පිරිසක් නම් ඔබේ ජීවිතේට උන්ගෙන් ගැලවීමකුත් නැහැ. උනුත් ඉවරයි, ඔබත් ඉවරයි. සා ඔබ ගැන බලාපොරොත්තු තියාගෙන දෙමාපියන්ගේ ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා යනවා. ඊළඟට විභාගයේ කරදරයක් කියලා හිතන්න එපා. හරිද? විභාගයේ කරදරයක් මේක මහා ඇණයක්. යෝ කියලා අර උදේ පාන්දර නැගිටින්න එහෙම ගියාම නැගිටින්නේ ඔහේ බලාගෙන ඉන්නවා අම්මල වතුර ගහන්න ඕනි. එහෙම එපා. අද ඉස්කෝලේ යන්න තියෙනවා. පන්ති යනවා කියන්නේ මහා රාසක්. ටියුට් එකක් දෙනකන් ආසාවෙන් ඉන්නේ. ටියුට් එක ඉවර වෙනකොට මාර තෘප්තියක් ඇති කරගන්න. හෝම්වර්ක් ටික කරලා ඉස්කෝලේට යන්නකෝ. එදා යන්නේ මාර ෆිට් එකේ. ඔයා හිතන්න ටියුෂන් ක්ලාස් එක සර් කෙනෙක් දෙනවා මෙන්න මේ ටික ලියන් එන්න කියලා. ඔයා ලියාගෙන ආවේ නැත්නම් ඔයා එදා ඉන්නේ පන්තියේ ටිකක් මුවා වෙනවා. සර් දකීද මේ ටික ලියාගෙන යවුණු ගම බැනුම් අහයිද? ඔයා ලියාගෙන යන්නකෝ. එන ආසයි පුතේ මාර තෘප්තියක් දැනෙනවා. ඔයා ආසයි සර් ඇවිල්ලා බලයිද? මං වැඩ කරන කෙනෙක්. අන්න එහෙම එතෙන්ට පැත්ත හදා ගන්න ඔයා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ දෙමව්පියෝ. දැන් පළවෙනි දේ තමයි ඔයාලගේ මේ වෙනකොට අතපය කඩන්න නැතුව හදලා ඔයා මෙච්චර ලොකු මහත් කරපො ඔය ලොකු මහත් කරපු අවුරුදු ගාන තුන දෙමාපියෝ විඳපු දේවල් ඔයාට මෑත කාලේ මතකයි පොඩි කාලේ අවුරුද්ද දෙකේ තුනේදී මේ මිනිස්සු විඳ දුක තේරෙන්නේ නැහනේ. ඒතකොට කවදාද දවසක ඒ අයට යුතුයකම් ඉෂ්ට කරන්න ඔයාලඟ හොඳ ආර්ථිකයක් තියෙන්න ඕනේ. අන්න ඒ හින්දා ඉගෙන ගන්න ඕනි කියන ගැම්ම ගන්න ඕනේ. අද දෙමාපියන් ගැන සිහි කිරීම, දෙමාපියන් ඔබ වෙනුවෙන් විඳින ආර්ථික මෙන්ම මානසික දුක මෙනෙහි කිරීම, ඉතිරි ජීවිත කාලය තුල ඔවුන් සතුටින් තැබීමට හැකි සෑම උත්සාහයක්ම Taman දරන්න ඕනේ. ඊළඟට තව තියෙනවා ඇත්තම කතාව බැලුවම පුතේ ඔයාට ඔය හැම දෙයක්ම විඳින්න හම්බෙන්නේ වාගේ ජීවිතයේ අවුරුදු 20 22 වෙනකන් විතරයි. එතනින් පස්සේ නොසිතූ දේවල් වාගේ ජීවිතේට ලං වෙනවා. හරිද? ඔයාට ලැබෙන ඔයාගේ ජීවිතයට ලොකු වටිනාකමක්. අර ඉන්නේ ඒ නමයක් ගත්ත දුවේ. මෙයා උසස් පෙළ මැත්ස් කරන්නේ. මෙයා අනිවාර්යයෙන්ම මෙඩිසින් යයි. අර පුතා මෙඩිකල් කොලෙජ් සිලෙක්ට් වෙලා. මෙයා දැන් ඉන්නේ මොරටු ඉංජිනේරින් ෆැකල්ටියේ. මාර වැලියු එකක් එන්න පටන් ගන්නවා ඔයාගේ ජීවිතේට. එතකොට ඔයාට ඉතින් පස්සේ ඔයාට ලැබෙනවා වටිනාකමක්. එතකොට ඔයාගේ රැකියාවත් ඔයාට ලැබෙනවා ආර්ථිකයක්. ඒ ආර්ථිකයත් එක්ක මොකද්ද වෙන්නේ ඔයාට? අන්න දැන් එනවා පුතේ සැප. ඔයාට ආර්ථිකය එනවා, ඔයාට වාහනයක් ගන්න පුළුවන්, හොඳ ගයක් හදා ගන්න පුළුවන්. ඔයාගේ ෆැමිලි එකේ ඉන්න වැදගත්ම දේ ඔයාගෙන් සමහරව අදහස් අහනවා. ඔයාගෙන් අහන තමයි දැන් සයන්ස් කරලා මෙඩිසින් ගියාගේ අවිල අහනවා. පුතේ අපේ පුතා මේ පාර ඕලෙල් පාස් වෙලා. එයා මොනවද කරන්නේ? පොඩ්ඩක් එයාට දෙන්න උපදෙස් ටිකක්. අන්න එහෙමයි පුතේ. එතෙන්ට යන්න ඕනේ. හරි? මේ බලන්න. ජීවිත කාලයක් වෙනුවෙන් වසර දෙකක් තුලදී සෑම දිනම කැපකිරීම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ කැපවීම කරන්න. එක් විෂයකට එක පන්තියකට යන්න.
අපි දන්නවා සමහර ළමයි පන්ති පුරෝගෙන ඒ ළමයි උදේ පාන්දර 4ට 5ට ගෙදරින් ආවම රෑ 9ට ගෙදර යනවා. ආය පහුඩ උදේ එනවා. ගණන් පන්ති 2යි, විද්‍යා පන්ති 2යි, ඉතිහාසයේ පන්ති යනවා, නැටුම් පන්ති යනවා, චිත්‍ර පන්ති යනවා. පව් ඇත්තරම ළමයා මාර කරුණයක් ගෙවන්නේ. ඒ වගේ ළමයි ඉන්නේ මාර ප්‍රෙෂර් එකේ. ඔයා බලන්න අත්‍යවශ්‍ය විෂයන් වලට විතරක් යන්න. හරිද? සමහරලාට මම දන්න විදිහට බුද්ධ ධර්ම පන්තිත් යන්න. එහෙම පන්ති යන්න ඕනේ ටිකක් පාසලේ අමාරු විෂයන් නම්. හැම එකකටම ගිහිල්ලා පන්තියෙන් ගොඩ දාගන්න බලන්න එපා. තමන් පාඩම් කරලා යම් දෙයක් එකතු කරගන්න විභාගයට. ළඟට තමා සහභාගී නොවන පන්තිවල ගන්න දේවල් යාළුවොත් එක්ක කතා කරන අහවල් පන්ති මොනවද? ඒව ඕනේ. තමන් යන්න තමන්ගේ ගුරුවරයා පිළිබඳව විශ්වාසයකින්. ඒ ගුරුවරයා විශ්වාස කරා. එයාගේ බලන්න මීට කලින් ගිහිලා විභාග පාස් වෙලා තියෙනවා. එයා අවුරුදු ගාන උගන්වපු ගුරුවරයෙක්. එයා උගන්වන දේවල් වලින් පාස් පේපර් කරන්න පුළුවන්ද? එහෙමනම් ඔහු පිළිබඳව විශ්වාස කරන්න එයා ඔයාගේ ජීවිතය හදයි. විභාග පාස් කළ දෙයි. ඒක තමයි වැදගත්කම. දුර බැහැර සිටිනා ඉන්නවනම් පුතේ බස් එකේදී පාඩම් කරන්න වෙලාව වෙන් කරගන්න. ඒ වගේම අර සමහර අය ළඟ තියෙනවා පුතේ ගොඩාක් බදාගෙන එකක්වත් කරගන්න අවුල් කරනවා. ඉතිහාසය පොත ගන්නවා බලනවා තියා තියුවා. ආයි ඊළඟ පොත ගත්තා බැලුවා තියා තියුවා. එහෙම එපා. ඔයා අද දවසේ බලන්න එක පාඩමක් බලන්න. ඔයාට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය බලන්න. ඒක බලුවා. ප්‍රභා සංශ්ලේෂණය පුළුවන් මට ඒ ඇතිනේ දැන්ට. ඊළඟ දවසේ ඔයා බැලුවා මොකද්ද? 10 වසර ඔයා බැලුවා චලිතය බැලුවා. චලිතය පුළුවන් ඒ ඇත. ඒක පුළුවන් එහෙම. ඔයාගේ පුළුවන් වල හිමීමට වැඩි කරන්න. ඒක ඩස් දාලා කරගන්න බෑ. පොඩ පුළුවන් ටික පුළුවන් ටික වැඩි කරන්න. එතකොට පුළුවන් වල වැඩි. මේ විභාගෙට යන්න නම් 100%ක්ම මේ පොත් ටික කටපාඩම් කරන්න. ඒගොම වැඩ කරන්න යන්න ඕනේ නැහැ. ටිකක් කරන්න. ඒක තමයි ඊටාම වැදගත් දේ. හරිද? ඔය සමහර වෙලාවට තනියම පාඩම් කරන්න කම්මැලි අය ඉන්නවා. තනියම පාඩම් කරන කම්මැලි නම් තනියම පාඩම් කරන කම්මැලි අය ඉන්නවා නම් යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා වැඩ කරන්න. ඒක සාර්ථක ක්‍රමයක්. තේරුණානේ? ඒතර යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා පාඩම් කරනකොට මොකද්ද වෙන්නේ? පොඩි සාකච්ඡාමය මාර්ගයක් යනවා. එක්කෙනෙකුට නිින්ද යනකොට පොඩ්ඩක් තට්ටුවක් හරි දානවා. ඒකයි. ඒක වැදගත්. ඊළඟට පුතේ ඔයා ටෙස්ට් වලට යන්න. ටෙස්ට් වලදී පුළුවන් තරම් වැඩි ලකුණු ගන්න try එකක් දෙන්න. ඒක ඊටාම සාර්ථක ක්‍රමයක්. ඒ වගේම මම මේ කෙටියෙන් මේ ටික ඔක්කොම පැහැදිලි කරන්නේ පුතාලා මේක හොඳට බලන්න. මේක print out එකක් ගන්න. මම ඔයාලට අවසානයේදී මම කියලා දෙන්නම් පොඩි ටෙක්නික් එකක්. පොඩි දෙයක් කියන්නම්. ඒ මොකද්ද දන්නවද? සයන්ස් පාඩම් කරන්න සයන්ස් එක්සාම් එකේ ගොඩ දාන්න පුළුවන් සරල දෙයක් තියෙනවා. මේක කරන්න බැරි වුණොත් විතරක් ඔයාලා මේ වැඩේ කරන්න. ඒ තමයි ඔයාලා දන්නවද විද්‍යාවට අදාළව මේ 11 වසරේ මුළු විෂය නිර්දේශය මේ 10 වසරේ මුළු විෂය නිර්දේශය මෙතන පාඩම් 20යි. මෙතන පාඩම් තියෙනවා 16ක්. ලොකු පොත් ගොඩක්. මම මේ කියන දේ පොඩ්ඩක් බලන්න. මේ දවස්වල මම යනවා පාස් පේපර් විවරණයක් වීඩියෝ වගේක් හදාගෙන යනවා. ඒ වීඩියෝ ටික හදාගෙන යනකොට මට තේරෙනවා ඇත්තටම මේ ළමයි ඇයි මෙච්චර මේ මුළු නෝට් ඔක්කොම කටපාඩම් කරන්නේ? මේක තියෙන මේ සේරම විභාගෙට අහන්න බෑ. මේක තියෙන සේරම ටික විභාගෙට අහන්න බෑ. හරිද? විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න හදන්න පුළුවන් ටිකක් තියෙනවා. ඒ ටික මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ ටිකට රෙඩි වෙන්න පුළුවන් නම් විභාගයේ ගොඩ දාන්න පුළුවන් නේද පුතේ? ඒ නිසා මම වාගේ ඉල්ලීමක් කරනවා. පාස් පේපර් ටික කරන්න. මේ පාස් පේපර් ටික මම විවරණය කරලා තියෙනවා. විවරණය කළ තියෙන පාස් පේපර් අවුරුදු 10ම පාස් පේපර් ටික ගන්න.
ඒවා විභාගයේ ලඟ වෙනකන් ඉන්න එපා. එතකොට මේක කරගන්න බෑ. දැම්මම ඒ පාස් පේපර් ටික අරගන්න. අරගෙන දවසකට ඔයා බහුවර්ණ 10ක් කරන්න. එක රචනා ප්‍රශ්නයක් කරන්න දවසට එක රචනා ප්‍රශ්නයයි බහුවර්ණ 10යි. හැබැයි මම ඒ බහුවර්ණ හොඳට විවරණය කරලා තියෙනවා. හරිද? එහෙම විද්‍යාව ටික අල්ලගෙන යන්න. රචනා ප්‍රශ්න එකක් ගන්න. ඒ රචනා ප්‍රශ්නේ ඔයත් ලියන්න මම කියනකොට ලියන්න. පුංචි නෝට් එකක් හදන්න. ඔය විදිහට ඔයා අවුරුදු 10 පාස්පෝර්ට් එක කරලා යන්න. ඔයාට ලැබෙනවා මාර ආත්ම ශක්තියක්. සයන්ස් පේපර් එක මෙච්චර ලේසිද කියලා. මොකද පුතේ එක අවුරුද්දක අහපු ටිකෙන් 125ක් ඊළඟ අවුරුද්දේ තියෙනවා. ඒ දෙකම එකතු කරලා බලුවම ඒ ටිකේ ඊළඟ අවුරුද්ද තව ටිකක් හොයාගන්න පුළුවන්. අවුරුදු 10ක් පාස් පේපර් කරනකොට ඔයාට තේරෙනවා ඇති මේ අවුරුදු 10 තුල එකම දේ 7-8 පාර අහලා තියෙනවා කියලා. ඒ නිසා ඒ ටික කරකු තමයි ඔයාලගේ 2026 සයන්ස් පේපර් එක හදන්නේ. මේක ඇත්තක්ද නැත්තක්ද කියලා බලන්න ඔයා පාස් පේපර් ටික අරන් බලන්න. ඒ හින්දා මේ දවස්වල අපි දරුවන් අතර නිකුත් කරලා තියෙනවා බහුවර්ණ රචනා ප්‍රශ්න පුළුල් විවරණයක් අවුරුදු 10ක. මම හිතන්නේ ලංකාව පුරාම ළමයි මේ විවරණ ටික අරගෙන දැන් මේ දවස්වල කරගෙන යනවා. අපි මේකෙදි ආරම්භයේදී මේක අපි දුන්නේ මුදලකට. මේක අපි හදලා තියෙන රුපියල් 5000ක මුදලකට. නමුත් අපි ආරම්භ කරපු මාසයේ තුල මුල් මාසයේ තුල අපි මේක 2500 ගානේ දුන්නා. හඳුන්වා දීමක් වශයෙන්. ඒ නිසා ගොඩාක් ළමයි 2500 ගානේ මේ ටික අරගත්තා. නැත්නම් මොකද ඉස්සරහදී 5000ක් දීලා ගන්න වෙනවනේ. ඒ නිසා අපි ජූලි මාසයේ තුල මේ දින කිහිපය තුල අපි තව ළමයි 100කට අපි මේක දෙනවා 2500 ගානේ. මොකද විභාගේ ලඟ වෙනකොට ගොඩක් අය මේකට ඉල්ලුම වැඩි වෙන්නේ. නමුත් ඇත්තම දේ විභාගේ ලඟ වෙනකන් ඉන්න එපා. දැම්මම අරගෙන මේ ටික හරියට කරගන්න. පාස් පේපර් ටික හරියට විවරණය කරගත්තා කියන්නේ ඔයා සයන්ස් පේපර් එක ගොඩ දානවා. ඒ නිසා මම මෙතනින් විද්‍යාව විෂය හා විද්‍යාව පේපර් එක ගැන කියන්න ඕනි ටික කෙටියෙන් කිව්වා. මේ ටික ඔබ නැවත හොඳින් බලන්න. මේ කොලේ print out එකක් ගන්න, මේක අලෝ ගන්න. මම මෙතනින් එහාට මේ වැඩේ සාර්ථක කරගෙන යන්න. දක්ෂ ගුරුවරයෙක් සම්බන්ධ කරලා තියෙනවා. දකුණු පළාතේ ඉන්න අපේ ගණිත ඇදුරා. මුළු දකුණම අඳුරන. ඒ කියන්නේ දකුණ ගණිත දේශයක් කරපු ලංකාවේ වැඩිම ඕලෙවල් ප්‍රතිඵල තියෙන කොහෙද කියලා බැලුවහම දකුණු පළාත. ඒකෙන් වැඩිම ඕලෙවල් ළමයි පාස් වෙන්නේ මොන කොට්ටාසෙද? ඒ තමයි වලස්මුල්ල පැත්තේ තමයි වැඩියෙන්ම. ඒ ප්‍රදේශය. ඒ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ප්‍රතිඵලයට වගේ තියෙන අපේ ගණිත ආචාර්යවරයෙක් ඉන්නවා. ඒ හින්දා මගේ ආරාධනාවට මම මේ වෙලාවේ මම ඉන්නේ වෙන පළාතක සජීවීව සම්බන්ධ වෙනවා. දකුණු ප්‍රදේශයේ සිට ඔබට අපේ හරි අපූර්ව ගණන්ස මාර දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා ඒ දක්ෂතාවයත් එක්ක අර ජ්‍යාමිතිය වගේ කොටස් නිකන් ළමයින්ට පොවන මට්ටමට ගේන්න පුළුවන් දක්ෂ ගුරුවරයෙක්. එඳා මම එයාට බාර දෙනවා මෙතන එහාට ගණිතයේ විෂය පිළිබඳව පැය භාගයක් කියලා කිව්වේ. මාත් පැය භාගයක් ගන්න හැදුවේ. ඉතින් කියන්න ගියාම තව යනවා. එහෙනම් මම වේගෙන් කරගෙන ගියේ මේ ටික. අපි ඒ සෙටප් දෙනවා අවස්ථාව මගේ දරුවන්ට ඉගෙන ගැනීමට මොනවා හරි වචනයක් දෙකක් කියලා ඔවුන්ගේ මේ විභාගය හොඳින් කරගන්න මොනවා හරි ශක්තිය එකතු කරගන්න කියලා. ඒ නිසා මම මේ වෙලාවේ ආරාධනා කරනවා රොෂාන් අසංක ආදරණීය ගණිත ගුරුවරයාට මේ වෙලාවට මාතර ප්‍රදේශයේ ඉඳන් දකුණු ප්‍රදේශයේ ඉඳන් අපට සජීවීව සම්බන්ධ වෙන්න කියලා මේ දරුවන් සඳහා යම් කිසි අදහසක් දෙන්න. ගොඩක් ස්තුතියි. ස්පොට්ලයිට් කර. හරිනේ. ආයිබෝන් බටව්. සුබ දවසක් සියලුම දරු බටවුන්ට. ඉතින් මම අඳුරන අයත් සමහර විට මෙතන ඇති. අඳුරන්නේ නැති අයත් සමහරට ස්පොට්ලයිට් කරලා දෙන්නේ. අඳුරන්නේ නැති අයත් සමහරට මෙතන ඇති. ඉතින් අඳුරන අයයි අඳුරන්නේ නැති අයයි හැමෝටම මෙහෙම කියන්නේ උගන්වන අවස්ථාවක් කතා කරන අවස්ථාවක් උගන්වන්නේ නැහැ.
අවස්ථාවක් හදලා දීපු එක ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ විද්‍යාවේ දැවැන්තම ගුරුතුමා නාලකේ සතුකොල්ල සර්ට. ඉතින් මම මේ මුලින්ම මං අර නාලක සර් අවසානට කතා කරපු ටික හොඳට අහගෙන හිටියා. එතන හරි වැදගත් දෙයක් කියුණා. මොකද ඕලෙවල් එක්සෑම් එකට ඉතාම ආසන්නව ඉන්න දරු පැටවුන්ට පාස් පේපර් සාකච්ඡාවක් කියලා කියන්නේ කොයිතරම් වටින එකක්ද කියන එක මැත්ස් වලුත් මම ඔයාලට පෙන්නලා දෙන්නම්. සයන්ස් වලුත් පෙන්නලා දෙන්නම්. ගොඩක් දරු පැටවු අර නාලක සර් කිව්වා වගේ කරන්නේ පාඩම් කරන්න කියලා පොත් මේසෙට ගිහලා බුද්ධාගම පොත අරගෙන පොත පාඩම් කරනවා. අරගෙන පොත පාඩම් කරනවා. හරිද? ගණන් පොත අරගෙන පොත ගණනුත් පාඩම් කරනවා සමහරව. හරිද? මේ O level exam එකට ඔන්න මෙන්න ඉන්න දරුවෝ එසේ කළ යුතු වෙන්නේ නැහැ. මේ අර අඳුරේ ඒක කියන්නේ අඳුරේ අතපත ගෑමක් ඇත්තටම. ඉතින් O level exam එකට සූදානම් වෙන්න දරුවෝ මේ කාල සීමාව තුළ පාස් පේපර්ස් ටික ෆලෝ කරනවා කියලා කියන්නේ ඒක පට්ට වැලුව වැඩක් ඈ. ඔප්පු කරලා පෙන්නන්න. ඒකෙම චුට්ටක් තව පොඩ්ඩකින් මම කතා කරන්නම්. ඔයාලට O level exam එකට තියෙන මාස 5යිනේ. මාස 5යි පායෝ දවස් දෙකක් තුනක් ඕනනම් ඇතිනේ හරිද? මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. මාස 5න් ජීවිත වෙනස් කරගන්නපු දරුවෙක් ගැන. හරිද? දැන් ඔයාලා ගොඩක් කියන්නේ මට පාඩම් කරන විදිහ ගැන කියන්න දෙයක් ඉතුරුනේ නෑ මං හිතන්නේ. හේතුව තමයි නාලක සර් හැමදේම වගේ කිව්වා. හරිද? මං ඔයාලට කියන්නම්කෝ මාස 5න් වැඩ කරලා ගොඩ කිරිපු දරුවෙකුට පොඩි උදාහරණයක්. හරිද? අහන්න. හිටියා ඉවර වෙන්න කීයට දාන්න මං විනාඩි 15යි ගන්නෙ. විනාඩි 15යි ගන්නේ 15 වහගෙන ඉන්න එච්චරයි. හරිද? මගේ දරුවෙක් හිටියා පැටව ඕනේ. මගේ දරුවෙක් හිටියා O level results එක O level හරිද මේ O level ඔයාලගේ ප්‍රතිඵලය A7යි B2යි. මෙයා A level කරේ maths. හරිද? මෙයා A level කරේ maths. පළස්මුල්ල ජාතික පාසල ඉස්කෝලේ දක්ෂ කොල්ලෙක්. මං කිව්ව පුතේ ඔයා O level පන්තිය මගේ ඔයා ඉංජිනේරින් යන්න ඕන කොල්ලෙක්. හරිද? කියලා කොල්ලා A level වලට යවුවා. හැබැයි A level වලින් සාමාන්‍යයෙන් O level කරන දරුවෙක් A level වලට ගියාම මම හමු වෙන්නේ වෙනවා. නමුත් මේ කොල්ලා ආවේ නැහැ. හරිද? අවුරුදු මං හිතන්නේ අවුරුදු 2.5කට විතර පස්සේ මම අපේ ආයතනය තුල ගණන් උගන්වන්න ඉන්න grade 9 class එක. හරිද? grade 9 class එකේ මම උගන්වන්න ඉන්නකොට ඔයාලා නිකමට හිතන්නකෝ class එකේ ගුරුවරයා උගන්වන්න ඉද්දී පන්තියේ මැදින් ගුරුවරයා හමු වෙන්නේ නැනවද දරුවෙක්? එහෙම නැහැනේ. හෝල් එකේ පිටිපස්සේ කෙළවරේම ඇවිල්ලා ඔන්න මට පේන ඉන්න මං එනකම්. එහෙමනේ සාමාන්‍ය විදිය. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ මේ කොල්ලා මම 9 පන්ති උගන්වන්න ඉන්න මේ උගන්වනවා. කොල්ල එනවා පන්ති මැදින් හරිද? පන්ති මැදින් ඇවිල්ලා මගේ කාට ඇවිල්ලා කියනවා මට දැන් මං උගන්වනවා. මිනිහා මැනස් නැහැ. මට ඇවිල්ලා කියනවා සර් මේ මම සර් පළවෙනි සැරේ S2යිනේ. මේ සැරේ ලිව්වා මේ A level second එකේ ප්‍රතිඵල ආව ගමන් තමයි මං හම්බෙන්නේ නේ හරිද? මේ සැරේ සර් මට S2යිනේ තියෙන්නේ. සර් කිව්වනේ මට කැම්පස් යන්න කියලා. ඉතින් කැම්පස් යන්න බෑනේ සර් දැන් මං කොහොමද කැම්පස් යන්නේ? දැන් මට තේරෙනවා මේ හිටපු දරුව නෙමෙයි. එයාම තමයි. හැබැයි එයා කොච්චර මානසික වැටලද කියලා නම් A level රිසර්ච් ආවයින් පස්සේ කොල්ලගේ නිකන් මෙන්ටල් අවුල් වෙලා ළමයි. ට්‍රැක් තනි කරම. ඇවිල්ලා මට මට තේරෙනවා කොල්ලගේ වෙනසක්. මං කිව්වා දරුවට පුතේ ඔයා ඉන්න වාඩි වෙලා පන්තියේ. මං එනකම් පන්ති පිටිපස්සේ පෙන්නලා කිව්වා එතන වාඩි වෙලා ඉන්න මං දැන් මේක ඉවර කරලා එනවා කියලා. මට තේරුණා වැඩේ ටිකක් අවුල් කියලා. පන්ති ඉවර කරා. මං ගියා කොල්ල ගාවට ගිහිල්ලා වාඩි වුණා. විස්තර කතා කරා. මං කෙටියෙන් කියනවා හරිද? ඔයාලට වැදගත් නිසා කියන්නේ. අච්චර දක්ෂ දරුවා A level track එකට වැටුනේ නැහැ. දැන් අර O level වුණත් අපි අත්‍යවශ්‍ය දේ අවශ්‍යම දේ අවශ්‍යම කාලෙදී අවශ්‍ය ටික ගොනු කරගෙන සාරාංශගත කරගෙන මේක කරේ නැත්නම් අපි අර මං කලින් කිව්වා වගේ අඳුරේ අතපත ගෑවුතින් විභාගේ තියෙන එක පැත්තක. විභාගේ එක පැත්තක තියෙන්නේ අපි යන්නේ දා පැත්තක ප්‍රතිඵලයේ තා පැත්තක. ගන්න ඕනේ ඉස්සර වෙලා ප්‍රතිඵලාවම කවුද? එබෙන්නේ. අල්ලපු ගෙදරින් මෙහෙම එබෙන්නේ. දූගේ රිසල්ට් ආවනේ කොහොමයි? එහෙම අහනවා. මුළු ගමම අහනවා.
කවදාවත් එන්නේ නැති ඥාති ඔයාලගේ ප්‍රතිඵල එන අවුරුද්ද එනවා හරිද? හත්මුතු පරම්පරාව වෙනව ප්‍රතිඵල ආගෙන. දන්න නිසා කියන්නේ අර කොල්ල මට කියනවා සර් මට දැන් කොහොම හරි කැම්පස් යන්න ඕන. මම කොහොමද කරන්නේ? ඒ කොල්ල දැන් අච්චර දක්ෂ වුණාට A level ප්‍රශ්න එක නාලකස අහන් ඉන්නවත් දන්නේ නැහැ. නාලකස මෙසිද්දි දන්නවා. A level ප්‍රශ්න එක S1යි. සෙකන්ඩ් එක S2යි. සබ්ජෙක්ට් තුන පාස් නැහැ. කොල්ල ට්‍රැක්. දැන් මට තේරෙනවා මේ ගේම් එක ගහන්න කොල්ල මගෙන් අහන්නෙම සර් මට කැම්පස් යන්න. සර් මට කැම්පස් යන්න. ඌ දැන් ඔළුව අවුල් වෙලා. පස්සේ මම ගොඩාක් වෙලා කතා කරා දරුවත් එක්ක. කතා කරලා මම ඇහුවා සබ්ජෙක්ට් එක මාරු කරන්න. කැම්පස් ඊට පස්සේ කොල්ල කියනවා මට මම කොහොම සබ්ජෙක්ට් එක මාරු කරමු කියලා. මට සර් කැම්පස් යන්න ඕන. මට එහෙම ගැටලුවක් නැහැ. පස්සේ මම ගෙදරට කතා කරා. ගෙදරට කතා කරලා කොල්ලා A level කොමර්ස් වලට මාරු කෙරෙව්වා. හරිද? එවලෙන් මම ගුරුවරු තුන්දෙනෙකුට කතා කරලා ඒ ගුරුවරු තුන්දෙනාත් එක්ක මේ කොල්ලටත් කතා කරන්න අවස්ථාවක් දීලා මෙයා දක්ෂ දරුවෙක් මෙයාට කැම්පස් යන්න ඕනි. මතක තියාගන්න මම මේ කතාව මෙතන ඇදගත්තේ ඇයිද දන්නවද? මාස 5යි දවස් ගානයි තිබුණේ A level කරන්න. මේ කොල්ලා මැත්ස් වලින් A level කරපු කෙනා. හරිද? මෙයා මාරු වෙනවා කොමර්ස් වලට. තියරි ඉගෙනගෙන තියෙනවද? නෑ. සාමාන්‍යයෙන් A level රිසර්ච් ආවම සෙකන්ඩ් එක කරන දරුවෙක් තියරි තියෙන ඩිවිෂන් එකක් නේ නැවත පාඩම් ටිකක් දෙන්නේ කියලා නේ. ඩිවිෂන් එකකින් නේ A level එක ලියන්නේ. සෙකන්ඩ් එක ලියන්නේ, තර්ඩ් එක ලියන්නේ. මේක කොමර්ස් කරලම නෑනේ. මාස 5යි තියෙන්නේ. මෝ මගෙන් අහනවා සර් මේක කරගන්න පුළුවන්ද? මං කෝ පුළුවන්. අර ගුරුවරු ටිකට කියලා පොත් ටික ගෙනල්ලා දීලා මෙයාගේ WhatsApp නම්බර් එක මං සර්ච් මේ සේව් කරලා හැමදාම මං කතා කරන මුඩ රැට. ඔයාලා දන්නවද? කොමර්ස් කරා මාස 5යි. දවස් ගානකුත් තිබුණාද? මාස 5යි දවස් ගානයි. කොමර්ස් කරා අවුරුදු දෙකක කරන සම්පූර්ණ තියරිය, සම්පූර්ණ රිවිෂන් ඔක්කොම සබ්ජෙක්ට් තුනම අවුරුදු දෙකක ලැබ මාස 5න් කරා. කොල්ලා හම්බන්තොට දිස්ත්‍රික් 16 මැනේජ්මන්ට්. හම්බන්තොට දිස්ත්‍රික් 16 මැනේජ්මන්ට්. අදත් එනවා මම බලන්න. ඔයාලා මතක තියාගන්න මේ වෙද්දි ඔයාලා ඉන්නේ කිසිම දෙයක් දන්නේ නැති තැනක වුණත් ඔයාලට අවශ්‍ය ටාගට් එකට යන්න කාලය හොඳටම ඇති කියන එක මම කියන්නේ. ඇයි පුතේ නොකරපු කොමර්ස් සබ්ජෙක්ට් තුනක් අවුරුදු දෙකක වැඩ මාස 5න් තියරි රිවිෂන් ඔක්කොම කරලා දිස්ත්‍රික් 16 වෙලා මැනේජ්මන්ට් ගියා නම් ඔයාලා තියරි කිසිවක් නොදන්න කෙනෙක් මෙතන නැහැනේ. ඔයාලා දක්ෂයි. ඔයාලා වැඩ කරනවා. ඔයාලා වැඩ කරලා තියෙනවා. ඔයාලා මුල ඉඳලා පටන් ගන්න ඕනේ නේ. හැබැයි මම කියන්නේ මුල සිට පටන් අරගෙන ගේම ගහන්නත් කල් ඇති. මුල සිට පටන් අරගෙන ගේම ගන්නත් කල් ඇති. හැබැයි පැටව හරි මඟ පෙන්වීමක් අවශ්‍යයි. හරිද? ඔයාලට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය එන්නේ මෙහෙම. දැන් ඔන්න ඔයාලා නිකන් හිතන්නකෝ. දැන් අපි කියනවනේ දැන් නාලකසර් කිව්වා තව මාස 5යි එක්සෑම් එකට. හරිද? දැන් ටික දවසක් ගියාම කියනවා අපි කියනවා ඔයාලට ඇහෙනවා හැම ගුරුවරයෙක්ම කියනවා තව මාස 4යි. තව මාස 3යි. තව මාස 2යි. තව මාසෙයි. එහෙම දවසක් නොදුරේදී ඉක්මනට එනවා. ඊළඟට දවසක් එනවා. සතියයි එක්සෑම් එකට හෙට එක්සෑම් අපි ඔන්න දැන් එක්සෑම් එකට යනවා. පේපර් එක බෙදනවා. ගණන් පේපර් එක හිතන්න. විද්‍යාව පේපර් එක හිතන්න. දාඩි දානවද? නෑ. දාඩි දාන්නේ නෑ. ගණන් පේපර් එක විද්‍යාව පේපර් එක දාඩි දාන්න නැති වෙන විදිහට අපි හදලා දෙන්නම් ඔයාලට. ඒ ඇනික්ස් කෙනෙක් ඉන්නම් හදලා දෙන්නම් බය වෙන්න එපා. මාස 5ක් ඇති කියලා මම කියන්නේ. හරිද? විභාගේ එහෙම ලියලා ගෙදර එනවා. රිසර්ච් වෙන දවසක් එනවනේ. දැන් ඔන්න හෙට රිසර්ච් වෙනවා. ඔන්න දැන් රිසර්ච් ආවා. ඔන්න නම්බර් එක සර්ච් කරා ඔන්න රිසර්ච් එක ආවා. කොහමද? ඔයාලගේ රිසර්ච් අහනවා අල්ලපු ගෙදරින් ඇවිල්ලා. ඉස්කෝලේ ගුරුවරු ටික ඇවිල්ලා, යාළුවෝ ඇවිල්ලා. ඔක්කොමත් හරි ඥාති પરම්පරාව රිසර්ච් අහනකොට කොහමද? ඔයාලට A8යි B එකක් ආවොත් අහන්නේ මොකක්ද දන්නවද? B එක මොකේද? එහෙමයි අහන්නේ. ඒක හැලු කරලා අහන්නේ. ඔයාලට මේ නමේ මාව කියන්නකෝ. ඔයාලා හිතන්නේ ඔයාලගේ ඥාති પરම්පරාව සතුටු වෙයි කියලාද? පිස්සු. නෑ. ඒ නමේ මාවත් ඔයාලගේ මොකදද දාන්නේ? දිස්ත්‍රික් රෑන්ක් එකක් නෑ.
අම්මෝ පන්ති කියපු හැටියට අපි හිතුවේ අයිලන්ඩ් ප්‍රශ්නේ. එහෙමයි කියන්නේ ළමයි. සතුටු වෙන මිනිස්සු අඩුයි අම්මා තාත්තා තමන්ගේම පවුලේ අය හැර. අපිට hina වෙන්න බලන් ඉන්න. හැබැයි hina නොවෙන්න වැඩ කරන්න කාලය ප්‍රමාණවත්. ගේමක් ගන්න කල් ඇති. අපේ ගමේ පවුලක් තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම ජොබ් එකක් කරන්නේ නැහැ. හරිද? අම්මයි තාත්තයි දෙන්නම ජොබ් එකක් කරන්නේ නැහැ. පවුලේ කෙල්ලෝ දෙකයි කොල්ලෝ දෙකයි. දෙන්නම ජොබ් එකක් කරන්නේ නැති වෙනකොට මේ දරුවන්ට උගන්න ගන්න බැරි වෙනවා ළමයි. පළවෙනි ශිෂ්‍යත්වයට පාස් වෙනවා. කොළඹ ඉස්කෝලේ යන තේරෙනවා සල්ලි නෑ යවුවේ නෑ. හරිද? දෙවෙනි ශිෂ්‍යත්වයට පාස් වෙනවා. කොළඹ ආනන්දෙට තේරෙනවා ඒ අතරේ මේ දරුවගේ අම්මා පිස්සුවෙක් වගේ අර මේ ඇවිදලා උගන්න ගන්න සල්ලි නැතු දැන් කොළඹ ආනන්දෙට යන chance එක තියෙන වීදම් ගන්න සල්ලි නෑ. පස්සේ ඔය දේශපාලන සම්බන්ධ පුද්ගලයෙක්ව හමු වෙලා රෝවල් කම්කරු ජොබ් එකක් හොයාගත්තා. මේ ඉල්ලගත්ත අම්මා. පස්සේ දෙවෙනි කොල්ල යවනවා ආනන්දේ. හරිද? දෙවෙනි කොල්ල ආනන්ද යනවා ලොකු කෙල්ලා ඩිලක්ෂණී නම. එයා හම්බන්තොට දිස්ත්‍රික්කයේම ජනප්‍රිය පාසලකට යනවා ශිෂ්‍යත්ව ලකුණේ. ඔයාලා දන්නවද? පළවෙනි සැරේ බැරි වෙනවා මෙඩිසින් යන ලොකු කෙල්ලට දෙවෙනි සැරේ බැරි වෙනවා තර්ඩ් එකෙන් ලොකු කෙල්ල මෙඩිසින් යනවා. හරිද? දෙවෙනි කොල්ලා ආනන්ද ගියේ ට්‍රස්ට් එකෙන් මෙඩිසින් යනවා. මේ පහුගිය රිසල්ට්ස් ආවනේ. පහුගිය රිසල්ට්ස් ආපු එකෙන් ඒ ගෙදර තුන්වෙනි කෙල්ලත් මෙඩිසින් යනවා. හතරවෙනිය කොල්ලත් කොළඹ ආනන්දේ. හරිද? ලබන සැරේ විභාග ලියනවා. ඒත් බයෝ කරන්නේ. අනිවාර්යෙන් මෙඩිසින් යන බුදුසරණෙන් දෙවිටි. ඔයාලා හිතන්න ඒ අම්මටයි තාත්තටයි දැනෙන දේ මොන වගේද කියලා මම දන්න මොකද මට රිසල්ට්ස් කියන්න ආවනේ. දැන් මේ ඊයේ පෙරේදා මෙඩිසින් අහුනේ තුන්වෙනි දරුවා. එයාගේ ප්‍රතිඵල කියන්නත් ආවා. හරිද? එතකොට ඒ දරුවට දරුවන්ගේ සතුට ඒ අම්මයි තාත්තයි භුක්ති විඳින විදිහ මම දන්නවා. ඊළඟට දැන් ඔන්න මම අර නාලකස කිව්වා වගේ මම මේ කැම්පස් තේරුණා කියලා මට පණිවිඩේ එනකොට ළමයි අපේ ගෙදර හිටිය තාත්තා විතරයි. අම්මා අපිට උගන්වන්න සල්ලි නැති නිසා අපේ අම්මා රට ගිහිල්ලා. හරිද? එතකොට අපේ තාත්තා අඬන මන් දැකලා තියෙන්නේ අපේ බාප්පා හදිසි නැති වුණා ළමයි. මහගෙදර බිත්තියක් කඩන්න ගිහිල්ලා බාප්පා එක්ක බිත්තියට යට වෙලා ඉස්සෙල්ලා ගිහිල්ලා කවුරුවත් දන්නේ නැහැ තනියම ගිහිල්ලා බාප්පා නැති වුණා. මම අපේ තාත්තා අඬන දැකලා තියෙන්නේ, කියන්නේ කඳුළු වෙනවා දැකලා තියෙන්නේ බාප්පා නැති වෙච්ච වෙලාව විතරයි. හැබැයි මම කැම්පස් තේරුණා කියලා පණිවිඩේ තාත්තට කියපු වෙලාවේ තාත්තා ඇඬුවේ නැහැ. මේ මෙහෙම බේරෙනවා කඳුළු හරිද? ආයි මට දැනුත් මතකයි. මතක් කරනකොට තාත්තද ජීවිතුන් අතර නැතුවත් මට මේ හැමදේම මතකයි. ඔයාලා අවුරුදු 15ක් විතර මේ තැනට ගියේ අම්මයි තාත්තා විඳපු ගොඩයි. පුළුවන් නම් මං අපේ තාත්තට දීපු අම්මට දීපු සතුට දෙන්න. නාලක සර් අම්මට තාත්තට දීපු සතුට ඔයා දෙන්න. අර මේ දරුවෝ 3 දෙනෙක් ගැන මං කිව්වේ. දරුවෝ 4 දෙනෙක් ගැන කිව්වේ. 3 දෙනෙක් මෙඩිසින් අනිත් එක්කත් යනවා අනිවාර්යයෙන්. ඒ සතුට දෙන්න try කරන්න බෑ. අපිට කාලෙන් කාලෙට තියෙන යුතුයකම් ටිකක් කරන්න. මේ කාලේ ඔයාලට තියෙන යුතුයකම තමයි හරියට ඉගෙන ගන්න. ඊළඟ එතනින් පස්සේ ඔයාලගේ ජීවිතයක් ගත කරන්න සතුටෙන්. ඊළඟ ඔයාලට සැඳෑ භාගයක් කරන අම්මයි තාත්තයි සතුටෙන් තියන්න නේද? එහෙම කාලෙන් කාලට යුතුයකම් ටිකක්. මේක O level ප්‍රතිඵලය වෙනුවෙන් කරන දෙවෙන්ත කැපකිරීම ටික කරන කාලයක් විතරමයි. අන්න එහෙම කරගන්න. හැබැයි මෙහෙමයි. දැන් ඔන්න ප්‍රතිඵල එනවා කියන්නකෝ. ඔයාලට ප්‍රතිඵල ආවයින් පස්සේ යම්කිසි දවසක ඔයාලට හිතුනොත් මෙහෙම. මට පුළුවන් ආකාරයට උපරිමයෙන් මහන්සි වුණා. මගේ ප්‍රතිඵලය මෙන්න මෙච්චරයි. අවුලක් නැහැ. ඒක 6යි 3යිද? ඒ 1යි නම් තියෙන්නේ ඒමද? ඒ 9ද? ඒ 8ද? ඒ නෑ නමුත් විභාගේ පාස්ද? විභාගේ ෆේල්ද? ප්‍රශ්නයක් නෑ. ඔයා හැබැයි උපරිම කැපකිරීම කරලා කියලා සෑයීමකටපත් වෙන්න පුළුවන් නම් ඔයාගේ හිතට අවංකවම. හැබැයි විභාග ප්‍රතිඵල ආවන් පස්සේ ඔයාලට ඉතුරු තියෙන රිසර්ච් ෂීට් එක දැක්කම මට මීට වඩා වැඩ කරන්න තිබුණා. මීට වඩා වැඩ කරා නම් මට මීට එහා ප්‍රතිඵලයකට යන්න තිබුණා. කියලා හිතුනොත් පරාදයි. පට්ට ෆේල් එහෙමනොත්. පට්ට ෆේල්. ඔයාලා නිකන් වෙන දරට පාඩම් කරලා පෙන්නන්න පොඩ්ඩක්. අම්මට තාත්තට. ඒ මිනිස්සුන්ට ඒක මාර සතුටක් ළමයි.
තාත්තා වැඩට ගිහිල්ලනකොට ඔයාලා නිකන් වෙනතට වඩා පාඩම් කරලා වැඩ කරලා ටර්ම් ටෙස්ට් එකේ ලකුණු කීපයක් අඩිපුර අරන් පෙන්නන්නකො අම්මට තාත්තටයි. ඒක මිනිස්සුන්ට දැනන සතුට. ඒක මාර එකක් ළමයි. ඒක දරුවෙක් විදියට ඔයාලට හිතෙන ප්‍රමාණය හරි අඩුයි. දරුවෙක් විදියට ඔයාලට දැනෙන ප්‍රමාණය අඩුයි. නමුත් ගුරුවරු විදියට දෙමව්පිය විදියට අපිට ඒක මාර විදියට දැනන දරුවෙක්ගේ ලකුණක්, දරුවෙක්ගේ දියුණුවක්, සාර්ථකත්වයක්. ඒක මරු ඈ. ඒක නිසා මේ ඉතිරිව තියෙන කාල සීමාව පැටව මාර විදියට ඔයාලගේ ජීවිතේ තීරණාත්මක සාධකයක් අර සර් කිව්වා වගේ අනාගතයේ අන්තිම පළඳින්නේ මොනවද? හදන ගේ දොර මොන වගේද? ඊළඟට ඔයාලා යන එන වාහනේ මොන වගේ එකක්ද? අම්මට තාත්තට තීරණය වෙන තීරණාත්මක අවසන් මාස පහ තමයි මේ. අවසන් මාස පහ තමයි මේ. හරිද කියන්නේ? ඒතකොට මේ කාලෙදි මම ඔයාලට ඕනනම් නාලකස කිව්ව තරමට මට කියන්න දෙයක් නැහැ. මම ඉවර කරනවා විනාඩි 5ක් ඇතුළත. මම ඔයාලට කියන මෙහෙම පොඩි යෝජනාවක් කරනවා මම ඔයාලට. එක. මම ඔයාලට කරන යෝජනාව තමයි එක. ඔයාට කැම්පස් යන්න හරි. O level exam එක A9ක් ගන්න හරි. O level exam එක පාස් වෙන්න හරි. අම්මයි තාත්තයි සතුටු කරන්න හරි. Tamanට සතුටු වෙන්න හරි. අල්ලපු ගෙදර එකාට වඩා ප්‍රතිඵලය වැඩි වෙන්න හරි. ඉස්කෝලේ ඉන්න තරහ එකෙක් හෝ එකියක් ඌට වඩා රිසර්ච් වැඩි වෙන්න හරි මොකක් හරි ඔයාලගේ බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මේක කරන්න පුළුවන් නම් ඔයාට මින් පස්සේ ලැබෙන හැම පැයෙන් පැයටම කාලය වෙන් කරගන්න පාඩම් කරන විදිහ නාලකස කිව්වනේ මේසය හදාගන්න විදිහ කිව්වා මම දැක්කා කටු වැඩ කොල පාවිච්චි කරන විදිහ කිව්වා මම දැක්කා මම ඒකට තා පොඩි දෙයක් ඔයාලට එකතු කරන්නම් ඔයාලා පුළුවන් නම් පැටව කාලය පැයෙන් පැයට වෙන් කරගන්න ඒක ඉස්කෝලේ ගියාද පන්ති ගියාද? ගෙදර හිටියද? දාන ගෙදරට ගියාද? මල ගෙදරට ගියාද? හැම කාලෙම පැයෙන් පැයට වෙන් කරගන්න. පුළුවන් නම් එලාම් අර ටීක් ටීක් ගාලා එලාම් එකක් වදින පොඩි ඔරලෝසු තියෙනවා. ඒක බඳ ගන්නකො. හරිද? ඔරලෝසුවක් නැති වුණත් පැයෙන් පැයට කාලය වෙන් කරගෙන හැම පැයකම අන්තිමට ඔයා ඔයාගේ ප්‍රශ්නයක් අහන්න. මට තියෙනවනේ ටාගට් එකක්. මේ මම මගෙන් අහන්නේ. මට තියෙන ඔලෙල් එක්සෑම් එක මෙහෙම ප්‍රතිඵලයක් ගන්න ටාගට් එකක්. පහුගිය පැයේ මං ඒ වෙලේ මොකද කරේ? කයිය ගැහුවා, ටීවී බැලුවා, බෝල ගැහුවා, ගේම් එකක් ගැහුවා. එතකොට ඊළඟ පැය වැඩ කරන්න ඉතුරුනේ යමයි. කාලය පැයෙන් පැයට වෙන් කරගෙන බලන්න ගේම් ගහලා. මේ ඔයාලා දන්නවද? මම A level පාඩම් කරද්දි හැන්දෑවේ 7ට රාත්‍රී 7ට පාඩම් කරන්න වාඩි වෙලා උදේ 4 වෙනකම් පාඩම් කරලා තියෙන එක දිගට. කන්න නැගිටින විතරයි. එහෙමයි අපි කැම්පස් ගියේ. එහෙම නැතුව බන්දේසියක තියලා ගුරුවරයෙක් වෙලා ජීවිතේ දිනපන් කියලා කවුරුත් එහෙම ගෙනත් දෙන්නේ නැහැ ළමයි. කැපකිරීම කරපු මිනිස්සු විතරයි ජීවිතේ දිනලා තියෙන්නේ. පුළුවන් නම් කැපකිරීමක් කරන්න. යාළුවොත් එක්ක ආතල් ගනිපුවා පැත්තකට කරන්න මේ මාස පහේ කැපවයන් පුතේ ජීවිතේ. අර නාගසර් කියන මං අහගෙන අපි ජීවත් වෙලා තියෙන අවුරුදු 15යි. අපි අවුරුදු ඉතනකො 70ක් 75ක් ජීවත් වෙනවා කියලා. තව අවුරුදු 60ක් ජීවත් වෙන්න තියෙනවා. ඊ 60ම ජීවත් වෙන්නේ කොහොමද කියන එක තීරණය වන තීරණාත්මක දැනගප ඉන්න. නේ? ජීවිතේ පහෙන් එකයි ගෙවලා තියෙන්නේ. ඉතින් පහෙන් හතර කන බොන දේ පවා තීරණය වෙන මාස පහක් මේක. කොයිතරම් අපි දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕනද කියලා හිතන්න. ඕෆ් පීරියඩ් එක ගවුන්ඩ් එකට යන්න බෑ මේ කාලේ. ඇයි? පැයෙන් පැයට කාලෙ වෙන් කරලා ගහන්න ගේම. ඇයි රිසර්ච් වෙන දවසට අපි හිතුණු දේ මීට වඩා වැඩ කරන්න තිබුණා. ෆේල්. එහෙමත් ෆේල්. මීට වඩා ගේමක් ගන්න තිබුණා මට කියලා එහෙම හිතන්න තියන්න එපා. ඒක දැන් දරුවෙකුට මේ විදිහේ සර් අපිට කලින් කාල සීමාව ඇතුලේ එහෙම වැඩ කරන්න මේ හිතුනේ නෑ නේ කලින්. දැන් නම් ඔන්න හිතෙනවා. මෙතනින් පස්සේ කාලේ අමතක කරන්න. පෙර කාලේ අමතක කරන්න. අද සිට මාස පහක් තියෙනවනේ. ගේම ගන්න නැති. අපි කලින් නොකරපු වැඩවලට යාළුවා ගෑනු ළමයාත් එක්ක තරහ වෙලා මං වැඩ කරේ නැහැ සති දෙකක්. හිතාලා ඔක්කොම කියලා. ගමේ ඥාතියෙක්ගේ මල ගෙදරක් ඉස්කෝලේ ගියේ නැහැ සතියක්. පන්ති ගියේ නැහැ සතියක්. දාන ගෙදර 7 දවසක් ඉඳලා තමයි අපි වැඩ පටන් ගන්නේ. පසුගිය දේවල් අමතක කරන්න. මේ මාස පහ හොඳටම ඇති. හැබැයි හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි මට. පැයෙන් පැයට කාලය වෙන් කරගන්න එක මතක තියාගන්න. අපි නම් මෙච්චර කාල සීමාවක් තුළ මම දැක්ක සර් කියනවා
චිප් එකක කාඩ්බෝඩ් කැලක ලියාගෙන යන්න කියලා. අඩුම ගානේ අත තියෙනෝනේ. අතේ පාඩම් කරගෙන ඉන්න සූත්‍ර හතරක් පහක් ලියාගෙන යන්න උදේ පන්සලට. ඊටකොට පාඩම් කරගෙන කොහේ ගියත් ඉස්කෝලේ ගියත් පන්ති ගියත් ඈ බාත් รู ම් එකට ගියත් අපි එහෙමයි. බාත් รู ම් එකේ දොරේ පවා අපි ලියවලමයි පාඩම් කරගන්න ඕනේ. එහෙම කරපු අය මානසික ප්‍රතිඵල තමයි අද උත්තින්. එහෙම නොවි ජීවිතේ දිනන්න බෑ. හැබැයි එතෙන්දී අර නාලකස කියපු කතාවට මම නැවත වතාවක් එනවා. මැත්ස් වල ළමයි කෙටි ප්‍රශ්න 25ම හදාන්න පුළුවන්. මට මාස 5ක් ඇති ගේම් එක. කිසිම කෙටි ප්‍රශ්නයකට උත්තර ලියන්න දන්නේ නැති දරුවෙකුට කෙටි ප්‍රශ්න 25ටම උත්තර ලියන්න උරු කරන්න මේ මාස 5 ඇති. ව්‍යුහගත රචනා ප්‍රශ්න 5යි. මෙතන ලකුණු 50යි, මෙතන ලකුණු 50යි 100යි. පළවෙනි පත්‍රය මාස 5ක් ඔය 100ම අරන් දෙන්න පුළුවන්. රචනා ප්‍රශ්න 12ක් තියෙනවා ඊට පස්සේ දෙක පස්සේ 10ක් ලියන්න ඕනනේ. පළවෙනි පාඩම ප්‍රතිශත 2, ප්‍රස්ථාර 3, සංඛ්‍යානය 4, සමගාමී සමීකරණ 5, වර්ග සමීකරණ 6, ත්‍රිකෝණමිතිය 7, සමාන්තර ශ්‍රේණි 8, නිර්මාණ 9, 10, දෙක ජ්‍යාමිතිය 11, පරිමා සමාන කීව 12 කුලක. ඔය ගණන් 12ටම උරු කරන්න කිසි දෙයක් දන්නේ නැති දරුවෙකුට මාස 5 නැති. මං ගේම ගාලා පෙන්නනවා. හැබැයි මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕන පාස් පේපර්ස්. ඔයාලා දන්නවද? ළඟ පාස් පේපර්ස් අවුරුදු 10ක හදන්න ඔයාලම හුරු කරොත් ගේම් එක ඉවරයි. 2026 ගාන හදනවාමයි. ළඟ සමගාමී අවුරුදු 10ක ගණන් ටික හදන්න ඔයාලම හුරු කරොත් අනිවාර්යෙන් ඔයාලා විභාග ගන්න හදනවාමයි. අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. මාව අඳුරන්නේ නැති දරුවෙක් ඉන්නව නම් මෙන් මගේ නම්බර එක WhatsApp normal call ඕන එකක් මට තියෙන මේ නම්බර එක විතරයි. කෝල් එකක් ගන්න නැත්නම් WhatsApp message එකක් දාන්න. මාව දැනෙනව නම් මං විශ්වාසයි. නම් ඔයාලා දන්නේ ඔලෙල් එක්සෑම් එක කිට්ටු වෙනකොට හැමදාම රැයට වැඩ කරනවා. හැමදාම රැයට වැඩ කරනවා. හැමදාම රැය 10ට විතර වැඩ පටන් ගත්තා. එම්බස රැය 1 2 වෙනකම් වැඩ. දරුවෝට Zoom එකෙන් තමයි good morning කියන්නේ. ඇයි රැය 12 පණින්නේ මාත් එක්ක. එක දිගට දවස් 20 වැඩ කරා. එක දිගට දවස් 28 වැඩ කරා. මාස 5ම වැඩ කරන්නේ එහෙමයි. ආසයි නම් අපිත් එක්ක වැඩ කරන්න මැසේජ් එකක් දාන්න. වගකීමෙන් කියන්නේ තව එකක්. මොකක්ද? මම දන්නේ නැති දරුවෙක් මම ගැන දැනගන්නවා වගේම නාලක සර්ව දන්නේ නැති දරුවෙක් නාලක සර් කෙනෙක් දැනගන්න විද්‍යාවේ ළමයි ඊතරම් පුරා වෘතයක් මම දැකලා නැහැ. විද්‍යාව කියන සබ්ජෙක්ට් එක අර සීනි බෝල උගන්නන්න බෑ ළමයි. යාර ඒක අඳුර යතපත ගග අර එහෙම් පොඩ්ඩයි මෙහෙම් පොඩ්ඩයි එහෙම බෑ. විද්‍යාවෙත් ඒ කියන්නේ ගණිතේ නෙමෙයි හුරු කරන්න අමාරු විද්‍යාව. හැබැයි පැටව විද්‍යාව හුරු කරන්න තියෙන එක්සෑම් එකට හුරු කරන්න තියෙන විදිය අච්චුපත නෙමෙයි. පාස් පේපර්ස් අවුරුදු 10 සර්ගේ වැඩසටහනට පුළුවන් නම් සම්බන්ධ වෙන්න ෂුවර් එක ප්‍රතිඵලයට යන්න පුළුවන්. මටත් වැඩි මාස වෙන ගුරුවරයෙක් තමයි නාලක සර් කියලා. නේ? කියපු දේවල් දැනනව නම් WhatsApp message එකක් දාන්න. නාලක සර් එක්ක සම්බන්ධ වෙන්න. කාලේ ඇති හොඳ මඟ පෙන්වීමක් තියෙනවා නම් ඒ හොඳ මඟ පෙන්වීම කරන්න ගණිතයෙන් මම විද්‍යාවෙන් නාලක සර් අපි සූදානම්. මම හිතනවා අදට ප්‍රමාණවත් මේ වගේ තවත් දවසක කතා කරන්න හිතෙනවා නම් ඔයාලට හරිද මේ වගේ වැඩසටහනක් ආපහු කරොත් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට කම්මැලි හිතුවම දැන් අපි කතා කරන දේවල් එක්ක ඔයාලට හිතෙනවා අද නම් මාර මොරාල් එකක් තියෙනවා රෑ 10 11 වෙනකම් මම කවදාවත් ඇදලා මෙහා නිදාගෙන නෑලා කතා කරන දේවල් තුල අපිට හිතෙනවා අද රෑ වැඩ කරන එළි වෙනකම් වැඩ කරා අපි හැන්දෑවේ 7 උදේ 4 එහෙම වැඩ කරලා උදේ ක්ලාස් යනවා නැවත ජීවිතය ගැන දුෂ්කර ක්‍රියාවක් කරගෙන ගේම් එක ගන්නවා. චූටි කාලේ නේද? ඉතිරි කාලේ සීමා තුල මුකුත් කරන්නේ නැහැ නේ. එක දිගට රැයට වැඩ කරන අපිත් එක්ක. ඇයි ගණන් හදන්නේ රැයට? නාලකසට කිව්ව වෙලාසින් වැඩ කරන්න කියලා අපි ගණන් හදමු රැයට. අදත් හදමු, හෙටත් හදමු, අනිද්දාත් හදමු. ජ්‍යාමිතිය අන්න උරු කරා මම ළමයින්ට. අවුරුදු 6ක පාස් පේපර්ස් වල කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. ඔක්කොම රෙකෝඩින් තියෙනවා. ඕනනම් දාලා දෙන්න. ජීවිතය ගැන තව කතා කරන්න ඕන නම් විභාගේ එපා වෙච්ච වෙලාවකදී පොඩි ගැම්මක් ගන්න ඕන නම් මැසේජ් එකක් එවන්න මමත් එන්න නාලක සර් එක්ක
හරි නේද? ඉතින් අදට අපිට අවශ්‍යතාවය තිබුණේ ඔයාලට නිකන් පොඩි ගැම්මක් දෙන්න මොකටද? ඕලෙවල් එක්සෑම් එකට ඔබව සූදානම් කරන්න. ඉතින් මගේ පැටව සමහර විට සොඳුරුවම් වීමක් වෙන්නේ නැති නාලක සර් මමයි ඔයාලට සමහර වෙලාවට එහෙම නොවෙන්නත් ඇති මම දන්නේ අපිට දැනනවද අපි ඔබට දැනනවද නැද්ද කියලා අපි දන්නේ දැනනවද නැද්දයි කියලා මැසේජ් එකක් යවන්න. තවත් මෙවැනිම වැඩසටහනකින් ඔයාලව ආද මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව හදලා දීම හා සම්බන්ධව නාලක සර්ට මට ඊළඟට ඔන්ලයින් පන්තියක් පටන් ගන්නත් තියෙනවා. ඉතින් ඔයාලටත් මම මගේ මේ කියවිල්ල අහගෙන හිටියට අමාරුවෙන් හරි ඊටපු දරුවෝ ටික ඔක්කොම ඉන්නවා වගේ මම දැක්කා. ස්තුතිවන්ත වෙනවා. මම ගණිතය උගන්වන්නේ බෙලියත්ත සෙන්ට්‍රල් මම විද්‍යාපීඨ ගුරුවරයෙක්. ගණිතයට ඒකක් එද්දි අනිත් කිසිම විෂයකට ඒකක් නැති වෙන තරමට ගණන් වලට ආස කරලා ගේම් එක ගහලා තියෙන්නේ සයන්ස් පැත්තේ නාලක සරුවත් එහෙමයි. ඉතින් ඔන්න අපි දෙන්නම එහෙනම් ඔයාලගෙන් අදට සමු ගන්නවා නාලක සර් ඉන්නවද කියලා දන්නේ නැහැ පණිවිඩයක් මන් දෙන්න. ඔයාලට කතා කරන්න දේවල් තියෙනවා නම් මැසේජ් එකක් එවන්න. හරි නේද? එහෙනම් මම සමු ගන්නවා. ආයිබෝන් පැටව උත්සරණයි දෙවිටයි කාඩා. good night. bye.